රුපියල් ලක්ෂයකට අඩු මුදලකින් ලංකාවේ ආරම්භ කරන්න පුළුවන් ලාභදායී ව්‍යාපාර 7ක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයා රැකියාවක් කරන කෙනෙක්ද මේ වෙන විට? නැතිනම් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? මේ වීඩියෝ එක එහෙනම් ඔයාට ආරාධනා කරනවා අවසාන වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. පළවෙනි ව්‍යාපාරයේ විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළතුරු විචලනය කරන ව්‍යාපාරයක් පිළිබඳව. නැවුම්ම තිබෙන පළතුරු ඇයි මේ විදිහට විචලනය කරන්නේ? ඔයාට මේ විදිහට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේද? සමහර පළතුරු අපිට හැමදාමත් අපේ වටාපිටාවෙන් හම්බ වෙන්නේ නැහැ. අපිට කල් තබාගෙන පරිභෝජනය කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා නරක් නොවි පළතුරු කල් තබා ගැනීමට තමයි අපි මේ විදිහට විචලන ක්‍රියාවලියක් සිදු කරන්නේ. අපි කතා කරමු පළතුරු විචලනය කරන ව්‍යාපාරය පිළිබඳ තවදුරටත්. අඹ, අන්නාසි, කෙසෙල්, කොස් වගේ සීසන් එකකට හැදෙන පළතුරු වලින් අපිට මේ විචලන ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. ඒවා මැෂින් එකකින් වියලලා හයිජිනික් විදිහට පැකට් කරලා අපිට මාකට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බිස්නස් එක ස්ටාර්ට් කරනවාට 60000ක් 90000ක් අතර මුදලක් ප්‍රමාණවත් වෙනවා. අපි මේ පිළිබඳ වැඩිදුරටත් කතා කරොත් එහෙම කුඩා පරිමාණ විචලන යන්ත්‍රයක්, තව සීලින් මැෂින් එකක්, පැකට් කරන්න අවශ්‍ය මැටීරියල් ඔයාට අවශ්‍ය වෙනවා. ප්‍රොෆිට් මාජින් එක විතරක් ඔයාට 30%ක 50ක ප්‍රමාණයක් උපයන්න පුළුවන්. ඔයත් උත්සාහ කරලා බලන්න මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දෙවෙනි ව්‍යාපාරය සම්බන්ධව. ඖෂධීය නිෂ්පාදන ව්‍යාපාර. සරලව ස්වාභාවික ශාක, කොළ වර්ග, මුල්, පොතු සහ මල් යොදාගෙන මිනිස්සුන්ගේ සෞඛ්‍යයට සහ රූපලාවන්‍යයට නිෂ්පාදන බහුලව වෙළඳපොළ තීරණය කරන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? වර්තමාන ලෝකයේ පුරාම රසායනික ද්‍රව්‍යයෙන් තොර ස්වාභාවික අමුද්‍රව්‍ය වලට ලොකු ඉල්ලුමක් තිබෙන නිසා මේ ව්‍යාපාරය ඉතාමත් සාර්ථකයි. මේ ව්‍යාපාරයේ කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. රූපලාවන්‍ය නිෂ්පාදන, ඒ වගේම සෞඛ්‍ය හා ආයුර්වේද නිෂ්පාදන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි කතා කරොත් එහෙම හර්බල් සබන්, පේස් පැක්, හර්බල් ඔයිල් වගේ දේවල් අපිට නිෂ්පාදන විදිහට වෙළඳපොළ තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ නිෂ්පාදන සඳහා අවශ්‍ය වෙන මුදල රුපියල් 50000ක් 80000ක් අතර වෙනවා. ඔයාට පුළුවන් වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමග Facebook මාකටිං, WhatsApp මාකටිං, TikTok හරහා මේවා යූස් කරලා ඔයාට මේක සෙල් කරන්න පුළුවන්. අපි තුන්වෙනි අයිඩියා එක විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුළුබඩු ඇසුරුම් කරන ව්‍යාපාර. ඒ කියන්නේ ස්පයිසස් පැකේජින් බිස්නස් කියලා තමයි අපි කියන්නේ. ලංකාව වගේම විදේශීය වෙළඳපොළටත් ලොකු ඉල්ලුමක් තියෙන හොඳ ලාභයක් ලබන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි මේ ස්පයිසස් පැකේජින් බිස්නස් කියලා කියන්නේ. ඔබට මූලික වශයෙන් හදන්න පුළුවන් කුළුබඩු කුඩු. ඒ කියන්නේ මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු, තුනපහ කුඩු, කුරුදු කුඩු, මිරිස් කරි පවුඩර් ඔයාලට හදන්න පුළුවන්. මූලිකව ඔයාලට අවශ්‍ය වෙන්නේ 80000ත් 95000ත් අතර ලක්ෂයකට අඩු මුදලක් පමණයි. ඒක නිසා ඔයාලත් උත්සාහ කරලා බලන්න මේ වගේ ව්‍යාපාරයක් සාර්ථක කරගන්න. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ හතරවෙනි ව්‍යාපාරය පිළිබඳ. කප්රුක ලෙස හඳුන්වන පොල් ගසෙන් ලබාගත හැකි අගේ එකතු කළ හැකි නිෂ්පාදන පිළිබඳ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 2026 වසර වන විට ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඩොලර් බිලියන ඉක්මවලා තියෙනවා. ඔබට පුළුවන් පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදන. ඒ කියන්නේ නැවුම් පොල් තේ, පොල් කිරි, පොල් පිටි, පොල් ක්‍රීම්, පොල් වතුර සහ පොල් මල ආශ්‍රිත නිෂ්පාදනද ඔබට වෙළඳපොළ තීරණය කරන්න පුළුවන්. මූලිකව ඔබට රුපියල් 70000ත් ලක්ෂයක් අතර මුදලක් මේ සඳහා අවශ්‍ය වෙනවා. පස්වෙනි බිස්නස් අයිඩියා එක විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු කිරීමේ නිෂ්පාදන පිළිබඳව. 2026 වසර වන විට ලෝක මට්ටමින් මෙන්ම දේශීයවත් ඉතා ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයක් තමයි පිරිසිදු කිරීමේ නිෂ්පාදන ක්ෂේත්‍රය කියලා කියන්නේ. ඉහළ ලාභ ලබා ගන්න පුළුවන් නිෂ්පාදන මොනවද? ඇත්තරම ඒ වගේ නිෂ්පාදන තියෙනවද? ඔව්, ඇත්තරම එවැනි නිෂ්පාදන රාශියක් තියෙනවා. එයින් ටිකක් අපි කතා කරොත් එහෙම රෙදි සෝදන දියර වර්ග, රෙදි සෝදන කුඩු වර්ග, විශේෂිත පිරිසිදුකාරක, කාර්මික පිරිසිදුකාරක මේ විදිහට නිෂ්පාදනය කරලා ඔයාලට වෙළඳපොළට සප්ලයි කරන්න පුළුවන්. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි බිස්නස් අයිඩියා එක පිළිබඳව. සාමාන්‍යයෙන් ඔබේ ගෙවත්තේ තිබෙන ඉඩ භාවිතා කරලා කුකුල් පාලනය කරලා බිත්තර විකිණීමෙන් ආදායමක් ලබන්න පුළුවන් කියලා ඔබ මේ විදිහට දන්නවා ඇති. ඕගනික් එක් ඩිමාන්ඩ් එක දැන් වෙළඳපොලේ ඉහළයි. මේ බිත්තර භාවිතා කරලා ඔබට පහසුවෙන්ම මාසික ආදායමක් උපයන්න පුළුවන්. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසාන බිස්නස් අයිඩියා එක ගැන. ඔන්ලයින් රීසෙලින් කියන්නේ අඩු ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න පුළුවන් ඉතාමත් සාර්ථක ස්වයං රැකියාවක්. තාක්ෂණයේ දියුණුව සමග ඔබට දැන් Facebook මාකටිං, TikTok මාකටිං, WhatsApp යූස් කරලා සෙල් කරන්න පුළුවන්. ඔබ තෝරා ගන්නා නිෂ්පාදනය අනුව මෙහිදී යොදවන ප්‍රාග්ධනය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබට රුපියල් 20000කින් වුවද ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. අද අපි කියලා දුන්න බිස්නස් අයිඩියා 7න් ඔයා කැමතිම බිස්නස් එක මොකක්ද කියලා අපිට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔබ කරන ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා.